CWW කන්නංගර මහතා. මේ මහතා ගැන අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඕන. මොකද පසුගිය ප්‍රශ්න පත්‍රවල මේ මහතා ගැන ප්‍රශ්න අහලා තිබුණා. එතකොට ගත්තම සම්පූර්ණ නම තමයි ක්‍රිස්ටෝෆර් විලියම් විජේකෝන් කන්නංගර. මොහුගේ උපත තමයි 1884 ඔක්තෝබර් 13. 1884යි ඔක්තෝබර් 13. එතකොට මේ මහතා ඉපදුනේ ගාල්ලේ අම්බලන්ගොඩදී ගාල්ලේ අම්බලන්ගොඩදී ඉපදුනේ. එතකොට ඉස්කෝලේ ගියේ ගාල්ල රිච්මන්ඩ් කොලෙජ් තමයි ඉස්කෝලේ ගියේ. එතකොට වෘත්තියෙන් ඔහු නීතිඥවරයෙක් වශයෙන් ඔහු කටයුතු කළා. දේශපාලන ජීවිතය සහ තනතුරු ගත්තම ලංකා ජාතික සංගමයේ සභාපතිවරයෙකු වශයෙන් කටයුතු කළා. ඒත් එක්කම 1931 ඩොනබෝර ආණ්ඩුක්‍රමයේ යටතේ රාජ්‍ය මන්ත්‍රණ සභාව තමයි පිහිටි වුණේ. එතකොට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් වැඩ කටයුතු කළා. 1931 සිට 1947 සෝල්බරි ආණ්ඩුක්‍රමයේ දක්වා ඔහු අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් වැඩ කටයුතු කළා. එතකොට මේ කාලයේ ගත්තම නිදහස් අධ්‍යාපන පනත හරිද? නිදහස් අධ්‍යාපන පනත රාජ්‍ය මන්ත්‍රණ සභාවට ගෙනාවේ 1943 වසරේ. 1943 වසරේ මේ ආරම්භ ගෙනාවට ඊට විවිධ පාර්ශව විරෝධතා පෑවා. එතකොට 1945 වෙනකොට ඔක්තෝබර් 1 වෙනිදා වෙනකොට තමයි මේක ප්‍රාණත ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණේ. කෙසේ වුණත් 1945 ඔක්තෝබර් 1 වෙනිදා වෙනකොට මේ පනත ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණා. මේ ප්‍රතිපත්තියේ මූලික අරමුණු ගත්තම බාලාංශයේ සිට විශ්වවිද්‍යාල දක්වා අධ්‍යාපනය නොමිලේ ලබා දීම, ධනවත් දිළිඳු භේදයකින් තොරව සෑම දරුවෙකුටම සමාන අධ්‍යාපන අවස්ථා ලබා දීම, මව් බසින් ඒ කියන්නේ තමන්ගේ භාෂාව සිංහල හෝ දෙමළ ඒ මව් බසින් අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කිරීම. ඒත් එක්කම තමයි මධ්‍ය මහා විද්‍යාල පද්ධති සංකල්පය ආරම්භ වුණේ. ඒ කියන්නේ ග්‍රාමීය දරුවන්ට උසස් අධ්‍යාපනය ලබා දීම සඳහා දිවයින පුරා මධ්‍ය මහා විද්‍යාල 54ක් ආරම්භ කළා. එතකොට ප්‍රථම මධ්‍ය විද්‍යාලය වුණේ මතුගම මධ්‍ය මහා විද්‍යාලය. පහශේනි ශිෂ්‍යත්ව වැඩසටහනද මෙතුමාගේ සංකල්ප යටතේ ක්‍රියාත්මක වුණ එකක්. ඒ කියන්නේ දක්ෂ එහෙත් ආර්ථික අපහසුතා ඇති දරුවන්ට නවාතැන් පහසුකම් සහිතව ඉගෙන ගැනීමට මූල්‍ය ආධාර වශයෙන් ශිෂ්‍යත්වය ලබා දීමේ ක්‍රමයක් හඳුන්වා දුන්නා. එතකොට විභාග වැඩ සඳහා වැදගත් වන අනෙක් ප්‍රශ්න තමයි පෝෂණ වැඩසටහන. මේ දරුවන්ගේ පාසල් දරුවන්ට නොමිලේ දිවා ආහාරයක් කියන්නේ බත් සහ කිරි ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කළා. ඒ වගේම තමයි ගුරු පුහුණුව. ගුරුවරුන්ගේ ගුණාත්මක භාවය වැඩි කිරීමට සඳහා ගුරු අභ්‍යාස විද්‍යාල ඇති කරා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලංකා විශ්වවිද්‍යාලය University of Ceylon ස්වාධීන ආයතනයක් ලෙස ස්ථාපිත කෙරා. ඊළඟට ගත්තම අධ්‍යාපනය යන උරුමයක් මිස වරප්‍රසාදයක් නොවිය යුතුය යන්න එතුමාගේ දැඩි විශ්වාසය වුණා. මොකද්ද අධ්‍යාපනය කියලා කියන්නේ උරුමයක් මිස වරප්‍රසාදයක් නොවේ. නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස ගෞරවයෙන් හඳුන්වුවේ ඔහු එම නිසයි.